ආයිබෝවන් ඉතින් කොහොමද මං අදාව ඔයාලත් එක ඇත්තරම මේ ඇත්තරම කිව්වත් ඔය තම්නේල් එක තියෙනවගේ නිධානයක් ගොඩ දාන්න තමයි හදන්නේ මොකද ඔයාලා ගොඩාක්ම මේ දැන් අනුගේ වීඩියෝ බලබලින්න එකන කරන්න YouTube එක මං අද කියලා දෙන්නම් ගැන ලොකූ මහන්සියන් නැතුව පොඩි දෙයකින් බර ගානක් පැනපුලන් ක්‍රමය ඒකින්ද මේ වීඩියෝ ස්කිප් කරන්නතුව බලන්න ගැන මුදලක් හොයන්න අවශ්‍ය කට්ටිය මේ විඩියෝක ඉස්සරට මේ මාත්‍යකම රැඳලින්න මෙතැදි මං හොයාගත්දේ තමයි මම මට අහුනා YouTube එක යද්දි ෂෝට් චැනල් එක මේක මේ ලංකා චැනල කන්න පොරින් චැනල්ලක් වෙන්න ඇති සමහර විට පිට කියන්න බෑ මොකද මේ ඒ චැනල් එකේ විශේෂත්වය වචනයක්වත් කතා කරන්න සාමාන්‍ය විනාඩියකුත් නෑ මගේද තප්පර 15ක් 20ක් ඇතුළ වීඩියෝ එක ඉවර වෙනවා ඉතින් ඒ වීඩියෝස් වලට මිලියන ගානක් වියස් ගිහිල තියෙනවා ඉතින් මම එයාගේ බැලුව සාමාන්‍යයෙන් එයාට කොච්චර අඩු මින්කම් එකනවද කොච්චර වැඩි මින්කම් එකනවද මාසෙට කියලා ඉතින් එතෙන්දි මම තේරුම් ගත්තා මේක අපේ කට්ටියට කියලා දෙන්න ඕන මොකද ඕනම කෙනෙක්ට ගහන්න පුළුවන් මැච් එක මගෙත් තියෙනවා වෙනම channel එකක් මම කරගෙන යනවා ඒකේ නම නම් ගන්න එපා මොකද මම ඒක foreign audience එකට ටාගට් කරලා කරගෙන යන channel එකක් ඉතින් මේ channel එකේදී මම සබස්ක්‍රයිබ් කාගෙනවත් ඉල්ලුවෙත් නෑ ඒ යාළුවන්ට දාන්න බෑ එහෙම මේක මේ ලංකාවේ මේ කට්ටිය අතරට යන channel එක ඒක නිසා මම මුකුත් නෑ මම කරේ එක දිගට දවසේ එකම වෙලාවක මම වීඩියෝස් දාන එක තමයි මම කරේ ඉතින් කරයදී මට තේරුණා පොඩ views වැඩි වෙනවා කියලා මොකද YouTube එකට වීඩියෝස් දාන්න ඕන නිතරම දානකොට YouTube එකෙනුත් අපිට මාර පුෂ් එකක් දෙනවා මේ කියන්නේ මිනිස්සු අතරට මේක යවලා විවර්ස් අතරට මේක යවලා මේක පොඩ්ඩක් මේ ඩිවෙලොප් කරලා දෙන්න. ඉතින් එතෙන්දී දැන් මම කරන් යන නිසාම දැන් මමත් ඒ channel එක දැකලා තමයි මොටිවේට් වෙලා මේක පටන් ගත්තේ. ඉතින් වැඩේ ටිකක් ඕකේ වගේ නිසා තමයි මමත් ඔයාලට කියන්නේ මේක කරන්න කියලා. හැබැයි මුලින් views නැති වෙයි. මගේ සමහර වීඩියෝස් තියෙනවා views තාම නැහැ. නමුත් සමහර වීඩියෝ තියෙනවා හොඳට views යනවා. ඉතින් මේක කාලයත් එක්ක ගිහිලා හැදෙනවා. ඉතින් මේ channel එකත් එහෙම channel එකක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ මම ඔයාලට ඉස්සෙල්ලා පෙන්නන්නම් මේක. පෙන්නුවට පස්සේ තේරුම් ගන්න මේක ඕන කෙනට ගහනුව මැච්ච එක පරිම දවසට විනාඩි 5-10ක් වෙන් කරන්න එක ලොකු එඩිටින් කරන්න දැනගන්න ඕනෙත් නෑ මේකෙද ඉතින් මම කියලා දෙන්නම් එහෙනම් අර වීඩියෝකට මම මේ ෆෝන් එක මගේ අතර අරගෙන මම මේ ස්ක්‍රීන් දෙක පෙන්නලා මම කියලා දෙන්නම් මේ මෙන්න මෙහෙම දැන් මෙයා කරන වැඩේ මොකද්ද කියලා ඔයාලටම තේරෙයිද ඒ කන්සෙප්ට් එකම ඕනේ නෑ මොන හරි පොඩි දේවල් එක්ක මේ මුහුදු වැල් වලින් මොන හරි කරන්න නේ ඒ කියන්නේ ඔයාලට තේරෙනවා මේක පෙන්නු මහා මේ දේවල් වලටත් views යනවා කියන එක අපි එහෙනම් බලමු මේ channel එකට පෙන්නලා මම ඔයාලට කියලා දෙන්නම් මොකද්ද මේ වෙන්නේ කියලා හොඳ. ඉතින් ඔන්න මේ තමයි අර මං කිව්ව channel එක. හරිද? බලන්න මේ relax and chill vibes. මෙයා වීඩියෝ 149ක් දාලා තියෙනවා. මෙයාට ඉන්නවා මේ subscribersලා 1,82,000. බලන්න මෙයාගේ මොනවද තියෙන වීඩියෝ කියලා. මේ අර එකම මේ මොකක් හරි පොඩි මැෂින් එකක් මේකේ මේ වැලි දාලා එක පැත්තකින් ඇඳීගෙන යනවා එක පැත්තකින් මැකීගෙන යනවා හරිද ඉතින් ඒ වගේ සිද්ධියක් තමයි මේ මුළු මේක පුරාම මේ වීඩියෝස් තමයි ඉතින් බලන්න එයාගේ views මාර view වකුලාවක් ගිහින් තියෙන සාමාන්‍යයෙන් මම අර පොපුලර් දාලා ගත්තද මේ සමහර වීඩියෝස් වල මිලියන 117 මේ වීඩියෝට මිලියන 4.4 මේ වීඩියෝට මිලියන 3.6 ඒ කියන්නේ එකම දේ මෙයා කරලා කියන්නේ මුලින් මෙයාටත් අනිවාර්යෙන් views එන්නේ නැහැ හරිද මුලින් එන්නේ නැහැ ආයිත් ඔෙත් එන්නේ නැහැ ඒක මම දන්නවනේ. නමුත් අර එකම දේ කරන් යද්දි මං කිව්වනේ මේ YouTube එකේ ඇල්ගොරිතම් එකෙනුත් මේ අපිට මාර මේ පුෂ් එකක් දෙනවා කියලා මං කියනවා මගෙත් වෙන channel එකක් තියෙනවා මං ඒදී දැන් අත්දැක බලමින් යනවා කියලා මොකද මේ concept එක හරි ඉතින්. ඉතින් මම පෙන්නන්න සාමාන්‍යයෙන් මෙන්න මෙයාගේ මේ channel එක මේ දැක්කද? මෙයා සාමාන්‍යයෙන් මාසෙට ඩොලර් අඩුම 449ක් හොයනවා වැඩිම ඩොලර් 7,200ක් නේ 449 කියන්නේ අපි 450ක් කියලා ගමුකෝ 450ක් කියන්නේ සාමාන්‍යයෙන් 1,35,000ක් විතර අවුලක් නෑනේ අර වීඩියෝ එකක් නේ විනාඩි සාමාන්‍යයෙන් මේ විනාඩි තප්පර 15ක් මේවත් යන්නේ නැහැ මං හිතන විදිහට ඊට පස්සේ මෙයාගේ උපරිම ආදායම ගත්තොත් මෙයාට එන්න පුළුවන් 7,200යි නේ ඉතින් 21,60,000 හරිද 21,60,000 බලන්න පොඩ හිතලා බලන්න මේ කාටත් ගහන්න පුළුවන් මැච් එකක් මේක කම්මැලි නැතුව
දවසේ මේක විනාඩි 5-10ක් කරන් මේක කරනවා. මම එක වීඩියෝ එකක් මම මෙයාගේ අර උපරිම views ගිහින් පොඩ්ඩක් ප්ලේ කරලා බලන්න. මම මේක සවුන්ඩ් අයින් කරනවා හොඳේ වීඩියෝ එකේදී. මොකද කොපිරයිට් මුකුත් වැඩි කියලා. බලන්න ඕනේ. දැක්කද එයා හැන්ඩ් එකකින් වැලි ටික අරන් අර මේ කීගෙන පැත්තට දානවා. දැන් මම මේ අනිත් පැත්තෙන් ආයි එක වැහිගෙන එනවා. මේ ඉතින් ඕක තමයි වීඩියෝ එක. බලන්න තාම විනාඩි බලන්න මේ ඔය යට රතු ලයින් එක යන දැක්කද? තප්පර 29යි. ඉතින් මේවත් මිනිස්සු බලනවා. මේවා සාමාන්‍ය අර පොඩි සැටිස්ෆයින් කියන අර calm down අර මයින්ඩ් එක රිලැක්සේෂන් වගේ කරන වීඩියෝ. හරිද? ඉතින් ඔන්න වීඩියෝ කිව්වලා දැක්කනේ. හරිනේ. දැන් තේරෙනවා ඇතිනේ මොන තරම් සුළු දෙයක්ද මේක කියලා. ඔයාලගේ මේ channel එකෙන් මේක හරියට වෛරල් වුණොත් අනිවාර්යෙන් වෛරල් වෙනවා. දැක්කනේ මේ දැන් මේ channel එකේ වචනයක්වත් කවුරු කතා කරන්නේ නැහැ. ඉතින් අපි දන්නෙත් නැහැ මේක ඇත්තටම කරන්නේ මොන රටක මිනිස්සුද කියලා. අපි හිතුව මේක කරන්නේ පෘතුගාලේ මිනිස්සෙක් කියලා. ඉතින් මේ මිනිස්සයා දැන් පෘතුගාල භාෂාවෙන් කතා කරොත් නේ ඔක වෙන වෙන රටවලින් ටක් ගාලා අපුවන් භාෂාව දැක්කම ස්කිප් කරන්නේ. මේ වගේ දෙයක වචනයක් පාවිච්චි කරන බොහොම calm down music එකක් දාලා තියෙන්නේ. මේ ඉතින් ඒක මේ මිනිස්සු බලනවා. ෆොරිනර්ස් දෙම හරි ආසයිනේ මේව බලන්න. ඉතින් මේකෙදි මම ඉස්සරහට කියන්නම් වීඩියෝස් සාමාන්‍යයෙන් අප්ලෝඩ් කරන ඔයාලගේ ටාගට් වෙන මේ ඔඩියන්ස් එකත් එක්ක දැන් මම දාන ටයිම් එක මම ඔයාලට කියන්නම්. ඉස්සරහට මම මේ දෙන්නම් සාමාන්‍ය මෙන්න මේ රටවල් වලට මෙන්න මේ ටයිම් වලට දාන්න ඕන කියලා. මොකද නැත්නම් ඒවත් මේකේ කතා කරනකොට මේ වීඩියෝ එක දිග වැඩි වෙනවා. ඒකින්ද ඉස්සෙල්ලාම පටන් ගන්න. මේ වගේ මේ මොනවා හරි දෙයක් එක්කෝ බෝම් පිට්ටු හරි ගහන්න. සරලවම කිව්ව මොකද ඒකත් බලන පිරිසක් ඉන්නවා. හොඳට පොල් කට්ටකට තද වෙන වැලි පුරවල වතුර පොඩ්ඩක් දාලා පොල් කට්ටකින් ගෝම් පිට්ටුවක් ගහන්න. අරගෙන ඊට පස්සේ ඔක පිහියකින් කපන්න මෙහෙම. මම මේ කියන්නේ ලොකුවටම කන්ටෙන්ට් ක්‍රියේට් කරන අදහසක් නැති කෙනෙක්ට නම් මේක ඉතින් ගත්තොත් ඇත්තටම හිතලා බලන්න සාමාන්‍යයෙන් කොච්චර පොඩි වෙලාවක්ද මේකට යන්නේ කියලා. නේ රටට එන්නේ ඩොලර්නේ. හරි කීයක් හරි වේවිනේ. රටට ඩොලර් පැත්තකින් තියන ඔයාට කීයක් හරි වේවිනේ. නේ මේක හිතන්න දැන් මේ මිලියන ගාණක් views ගියොත් ඔයාලගේ ඉන්කම් එක දැන් මේ channel එක වගේනේ සමහර channel තියෙනවා සාමාන්‍යයෙන් මාසෙට ලක්ෂ 30-40 එන අඩුම ඉන්කම් එක මාසෙට ලක්ෂ 30-40 views එන මේ channels තියෙනවා. ඉතින් ඒක නිසා මේ වැඩේ අතාරින්න එපා. මේ විදිහට කරලා බලන්න. හරිනේ? එහෙනම් බොහොම ස්තුතියි.